වෙල්කම් ටු නෙක්ස්ට් ජෙන් YouTube channel. අද මම කතා කරන්න යන්නේ බජට් එකට ගන්න පුළුවන් සුපිරි මයික් එකක් ගැන. ඔයගොල්ලෝ රෙකෝඩ් කරන්නේ මේ මයික් එක ගොඩක් වැදගත්. මම මේ ඕඩර් කරේ ඩරස් එකේ. අපි දැන් මේක බලමු අන්බොක්ස් කරලා මේක කොහොමද තත්ත්වය කියලා. මුලින්ම මේක ඔයගොල්ලෝ පැකින් එක කපලා අන්බොක්ස් කරගත්තා. මේ වගේ බොක්ස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔය දැන් බොක්ස් එක අන්බොක්ස් කරලා බලමු. බොක්ස් එකේ වටේ නවගන්න මේ වගේ බලන්න. මෙතන තියෙනවා ඕපන් කියලා එකක්. අපි ඒක අන්බොක්ස් කරලා බලමු. අන්බොක්ස් කරාම මේ වගේ තමයි ඔයගොල්ලන්ට පේන්නේ. මෙතන තියෙනවා ඔයගොල්ලන්ට මයික් එක හදවන එකයි. අපි එකකින් එක පස්සේ බලමු. ඊට පස්සේ තියෙනවා ස්ටෑන්ඩ් එකක් මිනි. ඊට පස්සේ තියෙනවා යූසර් මැනුවල් එකක් තියෙනවා. යූසර් ගයිඩ් කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා මේ මයික් එක. බොක්ස් එකේ නම් වෙන මොකුත් නැහැ. බොක්ස් එක නම් අපි දැන් යන පැත්තෙන් අරන් තියෙනවා. බොක්ස් එක කොහොමද තමයි පේන්නේ. බොක්ස් එක අරන් තියාගත්තා. මුලින්ම ගමු මයික් එකට. මයික් එක කොහොමද මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මයික් එකේ වයර් එකක් තියෙනවා. සාමාන්‍ය දිග වයර් එකක් තියෙනවා. අපි ඒක ගලවලා බලමු. සාමාන්‍ය දිග වයර් එකක් තියෙනවා. මීටරයකට වැඩි දිගයි සාමාන්‍ය වයර් එක නම්. ඔයගොල්ලන්ට ඕන තරම් දුරක් තියලා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තියෙන මයික් ස්ටෑන්ඩ් එක. ඒක මයික් එක හදවන එක. ඒකත් මේ වගේ තමයි තියෙන්නේ. අපි මේ කෑල්ල එකින් එක ෆික්ස් කරන ගමන් කතා කරමු ඉතුරු ඒවා ගැන. මේ ස්ටෑන්ඩ් එක තියෙනවා. ඒක නේ ඇඩ්ජස්ටබල් ස්ටෑන්ඩ් එක නෙමෙයි නෝමල් ස්ටෑන්ඩ් එකක් තියෙන්නේ. යූසර් මැනුවල් එක තියෙනවා. යූසර් මැනුවල් එක නම් ගොඩක් වටිනවා. මොකද යූසර් මැනුවල් එකේ තියෙනවා Windows එකටයි Mac එකටයි setting වලින් මයික් එක සෙටප් කරන්න ඕන විදිහ ඔක්කොම තියෙනවා. මම වීඩියෝ එක අන්තිමට Windows වලට සෙටප් කරන විදිහ වීඩියෝ එකේ අන්තිමට දාලා තියන්න. අපි දැන් මේක ෆික්ස් කරගමු. මේක තියෙන වයර් එක මේක මැද්දෙන් මුලින්ම අරින්න ඕන. වීඩියෝ එක තියෙන විදිහට ඔයාලට මයික් එක මැද්දේ ස්ටෑන්ඩ් එක මැද්දෙන් වයර් එක අරගන්න. ඔයක මේ වීඩියෝ එකේ තියෙන විදිහටම ගන්න. මට නම් මේ ගොඩක් පහසු මයික් එක අතේ තියන් කතා කරන්නේ. ඕක දුරට ටේබල් එකක් උඩින් තියන්න ඕන හින්දා මම විදිහට වයර් එක නම් 1 මීටර විතර තියෙන ඊටත් වැඩි තමයි. මේකේ රබර් බෑන්ඩ් වගේ තමයි තියෙන්නේ. ඒක මැද්දේ ඔයගොල්ලෝගේ මයික් එක දාගන්න. මම තාම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න මේක ඩරාස් එකකින් ගන්න ඕන ලින්ක් එක. කැමති කට්ටිය ගිහලා ඕඩර් කර. නෝ දැන් මයික් එක සෙටප් වෙන්නේ. මේ විදිහට තමයි මයික් එක ෆික්ස් වුණාට පස්සේ තියෙන්නේ. අපි ඊට පස්සේ අර ඒක බැලන්ස් කරලා සෙට් කරගමු. ඊට මේකට සෙටප් කරන්න තියෙන්නේ මයික් ස්ටෑන්ඩ් එක තමයි. ඔයගොල්ලන්ට ඕන විදිහට ටයිට් කරගන්න පුළුවන්. මේකේ නට් බෑන්ඩ් බෝල්ට් එකේ දීලා තියෙනවා. ස්ටෑන්ඩ් එක ෆික්ස් කරගන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට කරවල ස්ටෑන්ඩ් එක ෆික්ස් කරගන්න. අපි දැන් මේක ඔයගොල්ලන්ගේ ලැප් එකට හරි PC එකට කනෙක්ට් කරලා බලන්න තමයි දැන් තියෙන්නේ. මම මට ඕන විදිහට මේක සෙටප් කරගන්නවා සයිස් එක බැලන්ස් කරලා. ඔයගොල්ලෝ මේ මයික් එකේ ක්වොලිටි එක බලලා මොකද මම දැන් වොයිස් කරන්නේත් මේ මයික් එකේ. ඒ හින්දා ඔයගොල්ලෝ මයික් එකේ ක්වොලිටි එක චෙක් කරන්න පුළුවන්. වොයිස් කරන එකෙන් මගේ වීඩියෝ එක බලලා ගොඩක් රිවිව් හොඳ good reviews තිබ්බා ඩරාස් එකේ නම්. ඒක ප්ලග් කරාම RGB lighting system එක උතෝන බලා ගන්න පුළුවන්. මේක අපිට lighting system එක auto dedicate වෙන්නේ colors වලට නෑ. අපිට මේක ගන්න බෑ.
දැන් මට මේක සෙටප් කරන විදිහ දාලා තියෙන මේ විදිහට තමයි මයික් එකේ බලා ගන්න පුළුවන් ප්‍රිවිව් එක. අවුලක් නෑ මට නම් මේ මයික් එකේ ෂේප්. ඔයගොල්ලෝ try කරලා බලන්න අරගෙන. දැන් බලමු මේ Windows වල සෙටප් කරන්න කොහොමද කියලා. ඔයාලා සවුන්ඩ් අයිකන් එක කරලා මෙතන තියෙනවා ඕපන් සෙටින් කියල එක සවන්් සිටින් කියල සවන්් සිටින් ගියාම සවන්් සිටින් පාරිස්කෝ කරාම දර දෙෙන ඉන්පුට් අවට්පුට් කියල දෙක මේක ඉන්පුට් එකට යන්න විඩිය තිය ඉන්පුට් කරයන්න ඉන්පුට් යාම USB ටයිප් ගෙන්ත මේක තියෙන මයික නැට්ක USB මගේ ඔටෝ සිලෙක්ට ලචින් ගොල ගොක් ට සිලෙක්ට ලජ මතන ගොල පේන අපේ මයික ඩියරබිටි තර තියෙනවා මන් දැට මයිකර පොඩ් සබ්දැදිය බැලුව මේක රැග නොවන බලාගන්න පුලුව මයික මිදම මයික්ක බලාගන්න පුලුවන් වෙන්නේ අදර වීඩියකර පලිස් සස්ක් අදර වීඩිය කිවරයි මගොලට හොඳ බෙවස් රකෝඩ ඇප් දෙක තුනක් ඉළං විඩිය අරගන්න අදර පලිස් සස්ක්‍රයිබ් බැංශය next video soon.